හෙල්ලෝ ගයිස් හරි ඉතින් ඔන්න අදත් මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ කෙනදෙනෙක් කුඩු channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. හරි ඉතින් අද මම කතා කරන්න යන්නේ අපිට CapCut වගේම තවත් හොඳ app එකක් තියෙනවා. හැබැයි මේක CapCut එක තරම්ම quality නෑ. සාමාන්‍ය CapCut එකේ චුට්ටක් පල්ලෙන් තමයි මේක තියෙන්නේ. හරි ඉතින් මේකේ නම ගැන කතා කරොත් මේක තමයි InShot කියන app එක. ඇත්තටම කිව්වොත් මේ InShot කියන app එක අපිට ගොඩක් හොඳට පාවිච්චි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් beginner කෙනෙක්ට වගේ නම් මේකෙන් edit කරගන්න පුළුවන් ලේසියෙන්ම. හරි ඉතින් අද මම මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ InShot app එක ගැන. හරි ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් guys මම screen recording එකකින් ඔයගොල්ලන්ට InShot app එක ගැන පැහැදිලි කරන්නම්. හරි ඉතින් guys අපි මේකේ InShot app එක search කරගෙන ඉමු. හරි ඉතින් InShot app එක මුලින්ම open කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති. හරි ඉතින් අපිට මේක වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න නම් ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන රවුන්ඩ් තුනක් තියෙනවා. මෙතන තියෙනවා වීඩියෝ, ෆොටෝ, කොලාජ් කියලා. හරි ඉතින් මම මෙතනින් වීඩියෝ කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් හදලා පෙන්නන්නම්. මේ InShot කියන app එකේ කොහොමද වීඩියෝ quality කියලා. හරි ඉතින් මම මෙතනින් වීඩියෝ කියන එක දෙනවා. මෙතනින් වීඩියෝ කියන එක දුන්නාට පස්සේ මෙන්න මෙතනින් new කියන එක දෙන්න ඕනේ ඔයගොල්ලෝ. හරි ඉතින් ඊට පස්සේ අපිට කැමති ෆොටෝ එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න කියනවා. හරි ඉතින් මම මෙන්න මේ ෆොටෝ ටික මේකට ඇඩ් කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට හරිය දෙන්න තමයි තියෙන්නේ. හරිය දුන්නාට පස්සේ අපිට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට වැටෙනවා. හරි ඉතින් අපිට මෙන්න මෙතනින් අර CapCut app එකේ වගේම මේ ෆොටෝ එකක් ඉවර වෙන තැනින් මෙන්න මෙතෙන්ට මෙන්න මෙතන චූටි ඉරි කැලක් ඇලේට තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති. අන්න ඒක ක්ලික් කරාට පස්සේ අපිට ඕන ට්‍රාන්සිෂන් එකක් දාන්න පුළුවන් මෙතෙන්ට. ට්‍රාන්සිෂන් එකක්. හරි ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති. ඔයගොල්ලන්ට පේන ඇති මෙතනින් ප්‍රෝ වර්ෂන් ගන්නත් පුළුවන් අපිට. මම ඉතින් normal එකක් දාගන්නවා. හරි ඉතින් මම මේක දාගන්නවා. ඒ වගේ ඔයගොල්ලෝ හැම එකකටම මේ වගේ දාගන්න. හරි ඉතින් මම එහෙම දාගත්තා. ඊට පස්සේ ඉතින් අපිට මේකට ඔඩියෝ එකක් දාගන්න ඕන නම් මෙන්න මෙතනින් ඔඩියෝ එකක් දාගන්න පුළුවන්. හරි ඉතින් මෙතනින් ඔයගොල්ලන් ටෙක්ස්ට් එකක් දාගන්න ඕන නම් මෙන්න මෙතනින් ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොකක් හරි ස්ටිකර් එකක් දාගන්න ඕන නම් මෙන්න මෙතනින් ස්ටිකර් එකක් දාගන්න පුළුවන්. හරි ඉතින් අපි මෙතනින් මෙන්න මේ ඔඩියෝ කියන එකට ගිහිල්ලා මේකට මියුසික් එකක් දාගමු. ඔයගොල්ලන්ට පේන ඇති ඒ ඔඩියෝ කියන එක එතනින් දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට තමයි අපි වැටෙන්නේ. ඒක එතන ඔයගොල්ලන්ට පේන ඇති මියුසික් ඉෆෙක්ට්ස් රෙකෝඩ් AI ස්පීච් කියලා තියෙනවා. මම ඉතින් මෙතනින් මියුසික් කියන එක දෙනවා. මියුසික් කියන එක දුන්නාට පස්සේ අපිට කැමති මියුසික් එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් මෙතනින් මම chill කියන එකට මෙන්න මෙතනින් hot කියන එකෙන් chill කියන එකට මාරු වෙනවා. ඒකට මාරු වුණාට පස්සේ අපිට සින්දු ගොඩක් මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම මෙතනින් මේ සින්දුව ගන්නවා. අපි hot එකට ගිහිල්ලා බලමු. හරි ඉතින් හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන් මෙතනින් බැක් වුණාට පස්සේ හරි ඉතින් අපේ වීඩියෝ එක හැදිලා තියෙන්නේ. අපි මෙන්න මෙතනින් එක්ස්පෝර්ට් කියන එක දෙමු. එතනින් එක්ස්පෝර්ට් කියන එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ quality එක වැඩි කරගන්න මෙතන resolution එක වැඩි කරගන්න පුළුවන්. මම ඉතින් මෙතන මේකම තියෙනවා frame rate එක තව වැඩි කරගන්න පුළුවන්. ඊපස්සේ format එක වැඩි කරගන්න පුළුවන්. ඊපස්සේ estimated size එක වැඩි කරගන්න පුළුවන්. හරි ඉතින් මම එහෙමකුත් වැඩි කරගන්න යන්නේ. මම මෙතන export කියන එක දෙනවා. හරි ඉතින් මෙතන ඔයගොල්ලන්ට ඇඩ් එකක් වෙන දැන්
හරි ඉතින් ගයිස් ඔයගොල්ලන්ට පේන ඇති අපේ වීඩියෝ එක දැන් සේව් වෙලා තියෙන්නේ. හරි ඉතින් මේක ඇත්තටම CapCut එකේ වගේම තමයි සේව් වෙන්නේ. හරි ඉතින් අපි ගැලරි එකට ගිහිල්ලා බලමු මේ වීඩියෝ එකේ ක්වොලිටි එක කොහොමද කියලා. හරි ඉතින් ගයිස් අපි මෙතනින්ම වීඩියෝ එක බලමු. අපි නිකන් ගැලරි එකට යන්න ඕනේ නැහැ. හරි ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති අපි අද වීඩියෝ එක ඇත්තටම ගයිස් සාමාන්‍ය විදිහකට මේක හොඳට එඩිට් වෙලා තියෙනවා. හරි ඉතින් ගයිස් ඔයගොල්ලෝ දැක්කනේ අපේ වීඩියෝ එක එඩිට් වුණ විදිහ. හරි ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ InShot app එක ගැන. හරි ඉතින් එහෙම තමයි InShot app එකෙන් අපිට එඩිට් කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ app එකෙන් අපිට තව වැඩ කරගන්න පුළුවන්. අපිට මේකෙන් ෆොටෝ එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මේ app එකෙන් කරගන්න පුළුවන්. හරි ඉතින් ආපහු වීඩියෝ එකකින් හමු වෙනකම් මම සමු ගන්නවා.